අභ්‍යවකාශය කියලා ගත්තාම ලෝකේ හැමෝම දන්නවා මොකක්ද කියලා. ඒ වගේම තමයි අභ්‍යවකාශය ගැන ගොඩාක් අය අධ්‍යයනය කරනවා. ඒ වගේම මේ පිටසක් වන ජීවය කියන මාතෘකාව සම්බන්ධව චිත්‍රපටි පවා සෑහෙන්න එනවා. එතකොට මේක දැන් යල් පැන ගියපු මාතෘකාවක් බවට පත් වෙලා ඉවරයි. හැබැයි මේ පිටසක් වල ජීවය ගැන තියෙන ඉන්ට්‍රන්ස් එක නම් එහෙම ලේසිය කර නැති වෙනවද? නෑ. එහෙම වෙන්නේ නෑ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු අපේ ලෝක විද්‍යාඥයෝ වෙනත් පිටසක්වල ග්‍රහලෝක නිරීක්ෂණය කරලා අපිට ලබා දෙන තොරතුරු වගේම පිටසක්වලෙක් අපේ ග්‍රහලෝකය නිරීක්ෂණය කරොත් මොනවද ඒගොල්ලොන්ට පේන්න තියෙන්නේ කියලා. දැන් ඉතින් ඔයගොල්ලෝ ඕන කෙනෙක්ට හිතෙන්න පුළුවන් සරලයිනේ ඉතින් අපේ ලෝකය දිහා බැලුවාම අනිවාර්යෙන් මිනිස්සු ගමන් බිමන් යනවා මේ ගස් වැල් පරිසරය මේ දේවල් පේන්නේ කියලා. හැබැයි මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්නකෝ. යම් පිටසක්වල ජීවියෙක් අපේ සෞරග්‍රහ මණ්ඩලය තුලදී හෝ අපේ සෞරග්‍රහ මණ්ඩලෙන් එපිට අභ්‍යවකාශයේදී එනම් ආලෝක වර්ෂයකට අඩු දුරක ඉඳන් අපේ පෘථිවිය දිහා බැලුවොත් එහෙම සාමාන්‍ය ජීවිතයේ මිනිස්සු ගත කරන විදිය, ඒ වගේම අපේ ගස්වැල්, අපේ සත්තු මේ හැසිරීම් රටාවල් ටික ඒ විදිහටම මේගොල්ලොන්ට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි ආලෝක වර්ෂ එකක් හෝ ඊට වඩා දුරින් ඉන්න අයට මේ දේ මේ විදිහටම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ආලෝක වර්ෂයක් කියලා කියන්නේ ආලෝකය වසරක් තුර ගමන් කරන දුර ප්‍රමාණය. ඒකේ තේරුම අපි තවත් සරල කරලා ගත්තොත් එහෙම ආලෝක වර්ෂය දුරින් තියෙන තාරකාවක පැමිණෙන කිරණයන් පෘථුවියට පැමිණීමේදී අවුරුදු බිලියන ගාණක් යනවා. ඒ කියන්නේ අද අපි දකින තරුවලින් මේ පැමිණෙන ආලෝක කිරණ අදම නිකුත් වෙනේ වනේ මීට අවුරුදු බිලියන ගානකට කලින් නිකුත් වෙච්ච ආලෝක කිරණ තමයි අද අපිට මේ දකින්න හම්බ වෙන්නේ. ඉතින් මේ පැරඩොක්ස් එකට අනුව ගත්තොත් එහෙම ආලෝක වර්ෂයක් දුරින් ඉන්න පිටසක්වල ජීවීන්ට පෘථුවිය දෙස බැලුවොත් එහෙම මේ අද තියෙන ලෝකය නෙමෙයි මීට වසර බිලියන ගානකට කලින් පැවතිච්ච ලෝකය තමයි ඒගොල්ලොන්ට දිස් වෙන්නේ. ඒ කියන්නේ සමහරක් විටක ඩයිනෝසර් යුගය, එහෙමත් නැත්නම් පෘථුවිය ආරම්භක කාල පරිච්ඡේදය මෙන්න මේ වගේ දේවල් තමයි පෘථුවිය දෙස ඒගොල්ලෝ බැලුවොත් එහෙම නිරීක්ෂණය වෙන්නේ. ඉතින් මේ පැරඩොක්ස් එකට අනුව ගත්තොත් එහෙම ආලෝක වර්ෂ මිලියන ගණන් දුර තියෙන තාරකාවල් වල ඉන්න පිටසක්වල ජීවීන් ගත්තොත්, එහෙමත් නැත්නම් ග්‍රහලෝකවල ඉන්න පිටසක්වල ජීවීන් ගත්තොත් එහෙම ඒගොල්ලොන්ට තවම පෘථුවිය නිර්මාණය වෙලාවත් නැහැ. මේ පැරඩොක්ස් එක ගැන අහන ඕනම කෙනෙක්ගේ ඇස් උඩ යන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මම හිතන විදිහට මේ පැරඩොක්ස් එක නූතන විද්‍යාවෙන් ඉදිරිපත් කරාට මේක මීට වසර ගණනාවකට පෙර ගෞතම බුදුන් වහන්සේද ඉදිරිපත් කරලා තිබෙනවා. මොකද බෞද්ධ දර්ශනය තුළ දිව්‍ය ලෝක සහ බ්‍රහ්ම ලෝක ගැන ඉගැන්වීම් කර තිබෙනවා. මෙහිදී අපට ළඟින්ම පවතින දිව්‍ය ලෝකයේ එක් දවසක් පෘථුවිය අවුරුදු 100ක් කියලා පවසනවා. ඒ වගේම තමයි ඇතැම් බ්‍රහ්ම ලෝකවලට බුදුන් වහන්සේ පිරිනුවන් පාලා තියෙන්නේ ඊයේ හවසයි. හැබැයි පෘථුවිය ජීවත් වන අපට බුදුන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 2500කටත් වඩා ගිහිල්ලා ඉවරයි. ඉතින් මේකත් එක්ක ඔබට වැටහෙනවා ඇති මේ කාලය කියන්නේ කෙතරම් අමුතු දෙයක්ද කියලා. මොකද සමහර පිටසක්වල ජීවීන්ට ඔවුන් ඉන්න කාලය අනුව පෘථුවිය දිහා නිරීක්ෂණය කරොත් ඇතැම් අවස්ථාවලදී බුදුන් වහන්සේගේ යුගයේ පවා දිස්වන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිද ආලෝක වර්ෂ මිලියන බිලියන ගණන් දුර තියෙන ග්‍රහලෝක තාරකා දිහා බලනකොට අපිටත් පේන්නේ මෙන්න මේ දේම තමයි. එක්කෝ එම තාරකාවේ හෝ ග්‍රහලෝකේ අනාගතය, එහෙමත් නැත්නම් එහි අතීතය තමයි අපිට පේන්නේ. එතකොට ආලෝක වර්ෂ මිලියන බිලියන ගණන් දුර ඉන්න පිටසක්වල ජීවීන් එහෙම ඉන්නවා නම් ඒගොල්ලොන්ගෙන් ආක්‍රමණයක් එල්ල වෙයි. අනාගතයේ දවසක අපිට පිටසක්වල ජීවීන් පහර දෙයි කියන එක අපිට අනුමත කරන්නම පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපිට ළඟම ග්‍රහලෝකයක ඉන්න අපිට ළඟ ජීවයකට අපිට පහර දීමට හැකියුවත් ආලෝක වර්ෂ බිලියන ගණන් දුරින් ඉන්න පිටසක්වල ජීවයකට අපිව නිරීක්ෂණය කිරීම ඉතාම අපහසුයි. මොකද යම් හේකින් ඔවුන් හොඳ ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා අපිව නිරීක්ෂණය කරත් අපේ දැන් තියෙන කාලේ නෙවෙයි ඔවුන්ට දිස්වන්නේ. ඉතින් එවැනි ජීවයකට මානව වර්ගයා කෙරෙහි ආක්‍රමණයක් කිරීම ඉතාම අපහසු දෙයක් වෙනවා. හැබැයි ඔවුන් අපේ ග්‍රහලෝකය නිරීක්ෂණය කිරීමේදී ඇති පරිසර තත්ත්වය ඔවුන්ට හිත කරයි නම් ඔවුන් අනිවාර්යයෙන්ම මෙහි පැමිණේවි කියන එකත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඉතින් මේ පැරඩොක්සක් ගැන හොයගොල්ලන් හදස් අනිවාර්යම පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, නොදන්න කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. bye.